කනකැස් බෑවෙක් වියසිදුරෙන් අහස බලනවා වගේ අතිශය දුර්ලභව ලැබුණු මේ මිනිස් ආත්මයේදී ඒ වගේම තවත් අති දුර්ලභ මහා පින්කමකට පාර කැපෙන පුණ්‍ය කර්මයක් පිළිබඳව මේ තත්පර කීපයේදී මම ඔයාලට කියනවා. අනන්ත සංසාරයේ අපට නොලැබුණු හැබැයි මේ ආත්මයේදී ලැබෙන මේ අති දුර්ලභ අවස්ථාව මගහැර ගන්නවද? සිරි ගෞතම සම්බුදු මහා සෑය පදියතලාවේ සීරංකඩ ගමේ තියෙන නිස්කලංක හිත නිවන තැනක් වෙන මඩුගල ආරණ්‍ය සේනාසනයේ ඉදිවන පින් මහිමය. අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වගේම 80 මහා ශ්‍රාවක රහතන් වහන්සේලාගේ ධාතුන් තැන්පත් වෙන සෑයකට එක දුහුවිලි තුඩක් හරි පූජා කරන්න ලැබීම මොනතරම් දුර්ලභ භාග්‍යයක්ද? බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා සෑයක් තැනීමට දායක වෙන කෙනෙකුට සුගතිගාමී සම්පත්තිය, සසර දුක් නැසීමේ ශක්තිය වගේම නිවන් මඟ ඉක්මන් කිරීමේ අසංකේය මහා පින්කමක් හිමි වෙනවා. ඔව්, එන්න, දකින්න, ගඩොල් කැටයක් හරි පූජා කරන්න, මේ වෙනුවෙන් දහඩිය බිඳක් හෙලන්න, ද්‍රව්‍ය වලින් ආධාර කරන්න, මුදලින් ආධාර කරන්න, අපිට වගේම අපේ අනාගත පරපුරට ගෞතම බුදුරජාණන් වහන්සේ සියසින් දැක්කාසේ සතුටු වෙන්න පාර පෙන්වන්න. ඔබත් එකතු වෙන්න. මේ දිවෙන සිරි ගෞතම සම්බුදු මහා සෑයට ඉතින් තැන්පත් කරන්න අප ආරණ්‍ය සේනාසනයෙන් මේ වෙනකොට විවිධ ආරණ්‍ය සේනාසන වලින් වගේම ලැබුණු ධාතුන් වහන්සේලා, භාගතුන් වහන්සේ වගේම රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා 89කට වගේ ප්‍රමාණයක් වගේ මේ ගෞතම මහා සෑයේ තැන්පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා අපි සෑය අභ්‍යන්තරයේ වගේම සුගන්ධ කුටියක් ඒකට නිර්මාණය කරනවා. ඒ සුගන්ධ කුටිය ඇතුලේ තමයි අන්තරණී පිමෝණු, රාණි රුමල් වල ඒ වගේම සුදු අඳුන ආසනයක් පද තමයි මේ භාගතුන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සෑරජන් වහන්සේ නිර්මාණය කරගන්න බොහෝම ඒ වගේම අපිට ඒ වගේ ශ්‍රමය වගේම ධනය වගේම අමුද්‍රව්‍ය කැපකිරීමට සිද්ධ වෙනවා. ඒ නිසා ඉතින් මේ සෑරජන් නිර්මාණය කරගන්න සෑම සියලු දෙනාටම ලෝසතුන් සියලු දෙනාටම මේකට දායක වෙන්න පුළුවන්. මොකද අපි මේ සෑය අද නිර්මාණය කරලා ඉවරුණත් ඒ වගේ තවදුරටත් නිර්මාණය කරලා ඉවරුණත් බොහෝ පිරිසකට වන්දනාමාන සිද්ධ කරගන්නටයි අපි මේ සෑය නිර්මාණය කරන්නේ. ඉතින් ඒ නිසා බොහෝමයක් ඒ වගේ මේ සෑරජුන් ඒ වගේම සාදල නිම කරාට පස්සේ වන්දනා කළා බුදුජාන් වහන්සේ කෙරෙහි වගේම පැහැදුණු සිතින් යුතුව වන්දනා කළා, සෑය වන්දනා කළ පින් රැස් කර ගන්නවා. ඒ නිසා ඔබටත් එන්න ආරාධනා කරනවා.